Hello guys, ඉතින් කොහොමද? මම අද කියන සුපිරි වීඩියෝ එක thumbnail එකේ දැක්ක වීඩියෝ එක තමයි. ඉතින් ගොඩක් කලකින් වීඩියෝ එකක් ගෙනලා ඉවරනවා. ඉතින් වැඩි වෙයිල ඕනේ නැහැ. එහෙනම් අපි වීඩියෝ එකේදී සෙට් වෙමු. guys, දැන් ඉතින් වීඩියෝ එක රෙකෝඩ් කරනකොට රෑත් වෙලා ගණන් බස් අධ්‍යයනය එහෙම තමයි. ගෙදර උඩ තමයි. වීඩියෝ එක දිගට දැන් යනවා. දැන් ඉතින් ඔයගොල්ලෝ නම් එක දිගට වීඩියෝ එක කන්ටිනියු වෙනවා. ඉතින් මම ඉතින් පැය ගාණක් ඉඳලා තමයි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. කියන්නේ උදේ රෙකෝඩ් කරේ දැන් හෙට උදේ තමයි කිරියාමාර දාන්න තියෙන්නේ. හෙට උදේ දෙකට විතර දෙකට. අපි කිරියාමාර වඩම්මලා ඊට කරන්නේ. දැන් පල්ලෙහා මල් ආසනයක් හදන්න මල් ආසනය හදන්න දැන් අපි ගිහිල්ලා ඒ වැඩේ කොහොමද වෙන්නේ කියලා බලමු. එහෙනම් එතනදි සෙට්. හරියම ඉතින් දැන් මම වීඩියෝ ඩබ් කරන්න ඉතින් මොකද කිව්වොත් යාළුවනේ මේ වෙලාවේ හරි සද්ද බද්ද කියන්නේ නංගිල මල්ලිල එහෙම කෑ ගහනවා. ඒ හින්දා වීඩියෝ ඩබ් කරන්න කිව්වා ඕගොල්ලන්ට පේනවා ඇති එක පැත්තකින් මෙතන ගොක්කතු එල්ලනවා. අනිත් පැත්තෙන් අර කෙහෙල් පීලි අර කියන්නේ ආවරණය වෙන්න ගහන්න ඕන. හරි ඉතින් වීඩියෝ එකත් එක දිගටම ඇඳලා ඉන්න කියලා මම ඕගොල්ලෝගෙන් අමතක නොකර ඉල්ලනවා. හරියවනේ දැන් ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති අපේ බාප්පා ගොක්කත්තක් වියන හැටි. හරියවනේ දැන් ඉතින් ඕගොල්ලන් මේ කිව්ව විදිහට ඕගොල්ලන්ට පේනවා ඇති අපේ අයියයි අප්පච්චි මේ කෙහෙල් පිලි ගහගෙන හැටි. හරියලුනේ ඉතින් ඕගොල්ලන්ට පේන ඉතින් මගේ පිටිපස්සේ මල් ආසනේ ලස්සනට හදන හැටි. තාම වැඩි ඉවර නෑ. අපි බලමු වැඩි ඉවරුනාට පස්සේ කොච්චර ලස්සනක් එනවද කියලා. යාළුවනේ ඉතින් තාම මල් ආසනේ හදන ගම ඉතින් දැන් මල් ආසනේ වැඩ භාගයට භාගයට ඉවරයි. තාම ඔක්කොම ඉවර නෑ. අපි ගිහින් බලමු දැන් කොච්චර ලස්සනට ඉවරයි ඇවිල්ලාද කියලා. ඊටමට හදලා නෑ. ගිහින් බලමු. යාළුවනේ ඉතින් අපි මේකට බලුප් බලකුත් සෙට් කරා. අපි දැන් බලමු මේ බලුප් වල දාලා මොන වගේ ලස්සනක් එයිද කියලා. යාළුවනේ ඉතින් තාම මේක හදලා ඉවර නෑ. අපි බලමු ඉතින් තාම මේක හදන ගමන් තියෙන්නේ. ඉතින් අපි මේක ලස්සන සරසලා ඉවරුනාට පස්සේ මොන වගේ ලස්සනක් එයිද කියලා. යාළුවනේ ඉතින් දැන් වෙලාවලුත් හරියටම 12යි. ඉතින් මට ඒ අතරදිම වැඩක් සෙට් වුණා. මට කිව්වා ඒ කියන්නේ ගණ දෙවිය පිළිරුවක් තියෙනවා. ඒ ගණ දෙවිය පිළිරුවට දාන්න මේ මල් මාලාවක් හදන්න කිව්වා. ඉතින් මම මල් ටිකක් ගෙනහල්ලා ඒක හදන්න තමයි මේ යන්නේ. ඉතින් බලන් ඉන්නකෝ කොහොමද හදන්නේ කියලා. යාළුවනේ ඉතින් හදන ගමන් ඉන්නේ නැද්දි ඉදිකට්ට පැන්නුනා. ඉතින් මේ ඉදිකට්ට දාගෙන ගමන් ඉන්නේ. යාළුවනේ දැන් ඉතින් ඕගොල්ලෝ වෙනදී මගේ ලස්සන මල් මාලාව
යාළුවනේ ඉතින් දැන් මල් ආසනේ හදලා ඉවරයි. දැන් මම කොහොමද මල් ආසනේ view එක පෙන්වන්න. යාළුවනේ දැන් ඉතින් ඕන වෙනදී මම ඒ හදපු මල් මාලාව තමයි එතන තියෙන්නේ. හරි යවුන ඉතින් වීඩියෝ එක දිගටම දිලින්න ඔන්න ඔය තමයි ඉතින් මල් ආසනේ හදලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක දිගටම දිලින්න. ඉතින් තාම 12 ගානක් ඉතින් තාම දැන් නම් ඉතින් එළි වෙලා තියෙන්නේ. ඒ වුණාට තාම එළි වෙලා නැහැ. දෙකට ඉතින් තමයි ඉතින් තාම නිදාගත්තේ නැහැ. ඉතින් නිදාගෙන එන්නේ මේක අවස්ථාවේදී වීඩියෝ එක දිගටම දිලින්න. යාළුවනේ ඉතින් දැන් කිරියම්මල වැඩලා ඉන්නේ. ඒවට තාම ගියේ ඇතුළට වැඩි නැහැ. ඉතින් දැන් යාළුවනේ අපි අලුතෙන්ම කරේ දැන් 1:40 ගානක් වෙනවා. දැන් අපි සුදු අතින් ඇඳගෙන දැන් අපි ගිහින් එතනට ගිහින් බලමු යාළුවනේ කිරියම්මලා වඩින විදිය. යාළුවනේ ඉතින් අපි කිරියම්මලා වඩින එක පෙන්වන්න කලින් මම ඔයගොල්ලන්ට ඉතින් දැන් අපේ මල් ආසනේ තමයි පෙන්වන්න හදන්නේ. දැන් ඉතින් යාළුවනේ අපේ මල් ආසනේ සියලුම වැඩ කටයුතු ඉවරයි. ඉතින් දැන් පූජාව තියලා ඒ වැඩ ටික තමයි කරන්න තියෙන්නේ. අපි යන යාළුවනේ දැන් කිරියම්මලා වඩින එක බලන්න යන්න. යාළුවනේ ඉතින් තාම 2 ගානක් ඉඳ සාමාන්‍යයෙන් එළි වෙලා නැති හින්දා ඕගොල්ලන්ට හරියට පේන්නේ නැහැ. ඒ මොකට ඕගොල්ලන්ට මේ පහන්නට පත්වරගෙන එක ඕගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ මේ පහන්නට කිරියම්මලා එක ගානේ පහන් හතක් තියෙනවා. පහන් හත එක ගානේ කිරියම්මලා හත් දෙනා පත්තු කරන් එනවා. තුලට යන්නට අවසර දෙන්නේ දෙවැනි මන්සල කවුද සිටින්නේ විසුණු දෙවියෝ සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගේ තුලට යන්නට අවසර දෙන්නේ තුන්වෙනි මන්සල කවුද සිටින්නේ කඳ කුමරුන් සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගේ තුලට යන්නට අවසර දෙන්නේ සිව්වෙනි මන්සල කවුද සිටින්නේ සමන් දෙවියෝ සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගේ තුලට යන්නට අවසර දෙන්නේ පස්වෙනි මන්සල කවුද සිටින්නේ ගම්බර දෙවි සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගේ තුලට යන්නට අවසර දෙන්නේ හයවෙනි මන්සල කවුද සිටින්නේ ගණ දෙවියෝ සහ පිරිස සිටින්නේ කිරියම්මාවරු ඇවිත් සිටින්නේ ගේ තුලට යන්නට අවසර දෙන්නේ
ඉරි අම්මාවරු පෙරෙන වේලේ මල්වරු සාවැස් සලුවෙම කාලේ ඒ මල් ලමුණා පැලඳුව මාලේ බලයෙන් නැම දොස් නොරු වියදැලේ යාළුවනේ ඉතින් දැන් ඕගොල්ලෝ පෙරදී බුද්ධ පූජාව තමයි දැන් තියන්න හදන්නේ. ඉපදුණු දෙවි නායක ගොලෙන් විදුලි මලාවෙන් නිකතුණු දෙවි මට මලින් සලු පටකින් දියෝන දෙවි මල්ලානට වාදින් ඉතින් පාතිලි දෙවි ගොලෙන් සමාන් කිනි පැකිලු පන්නා කඳුරු පොතකින් තුන් කලකින් පන්නා සිනාරල්ල කිනුග පටකුලින් පන්නා අන්න බරන් මල්ලානට පාතිනු වදින්නා සිනතරයෙන් නිවිරුවෙන් නිපදුන අම්මා සිනෙන් කලාවෙන් නොරුවෙන් නිරුන අම්මා මානෙර ගැබ කැපුළු මලෙන් දියුන අම්මා මල්ලානට වදිනෝ ඉතින් පාතිනි අම්මා දලෙන් කලෙන් නැලෙන් කුලෙන් නොන්න නිලව වදිනවා කන්න බයෙන් නොන් මලෙන් නිපට ලබනවා ආරේලි සංගත බත ඉඳ බලනවා මල්යාවනේ මල් සුවඳට ඔන්න එගෙනවා ආරේ ගණන් මනුලෝකෙට ඉපත ගෙනින්නා සත්පාතින් නමින් යතදලව බදලන්නා ඒවලොවින් මම්බලෝකෙට වරක් ලබන්නා නාගලොවින් මමුලෝ දෙව්ලොවට වදින්නා දුන්නයගේ දෙවිදකලින් සන්නා මාලොවතින් සින්දානය අගෙන් නදින්නා අඳුන් පිරෙන් සුවඳල්වි කෙතක් මවන්නා සම්පරකින් නන්දී බුදු බව පතමින්නා සිඹුල්ලියේ නැගමේ වැඩම කරන්නා කොත් කනුවේ ලාදලු ඉලය පුදින්නා ඇගේ නමින් නවගමුවේ දෙවොල නනන්නා කාලේ පිරිදරුවන් අත රැකවරණය සතන්නා දකුණට පෙරක බුදුවද ගන්නේ අදිස්ථානයෙන් ළඟට තමන්නේ දෙකට බෙදීලා දිය නවතින්නේ කන්නේ විකාලිය එමද යන්නේ එතනිවි මට සිත ඇතිවන්නේ ඕම පතක් යට ජීවිත ගන්නේ අකුරු ගන්නට කුමරුන් යන්නේ ඕනට කන්නගී කතා කරන්නේ අකුරු කෙසෙල් ගෙඩි කැමට දෙන්නේ ඉන්පසු කුමරුන් හිතාර ගන්නේ සලඹ තොඩුගේ මැනූ බව පවසන්නේ එතන දැවැළලු සෛලෙම සන්නේ ඔතින් පියනේ මහා අඹෙන් උපන්නේ යතින් මලක තිබෝ නෙතමැතු වෙන්නා මෙලව පොයින්නා ඉතින් පටිනි දෙවි සිරිපා
යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවාද අපි වැඩම කරපු කිරියම්මල 7 දෙනා. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවාද දැන් අපි කේල් කොලේ තියලා කිරියම්මල 7 දෙනාට දානේ පූජා කරන්න හදන්නේ. යාළුවනේ දැන් ඉතින් ඔයගොල්ලන්ට පේනවාද අපි කිරියම්මලාට දානේ පූජා කරනවා. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට ඒකම පේනවාද ඉතින් අපි පත්තිනි පූජාවටත් ඒ කියන්නේ පත්තිනි මෑණියන්ටත් ඉතින් අපි පූජා කරන්න ඕනේ. ඒ කියන්නේ දේව පූජාව. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවාද අපි මුලින්ම කිරිබත් තමයි බෙදන්නේ. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවාද කිරිබත් කෑලි අනිවාර්යෙන් කිරිබත් කියන්නේ අපි බෙදන හැම එකක්ම කෑම වර්ග 7ට වැඩි වෙන්න ඕන. කියන්නේ කිරිබත් නම් කෑලි 7ට වැඩි වෙන්න ඕන. 7ක් හෝ 4ට වැඩි වෙන්න ඕන. වැඩි වුණාට කමන්නේ අඩුවෙන් තියන්න බෑ යාළුවනේ. යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවාද අපි කිරිය තමයි මේ බෙදන්නේ. යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවාද අපි සුද්ධ කරපු පොල් කටු එහෙම තියාගෙන යනවා. යාළුවනේ ඉතින් මේ දොඩොල් එහෙම කිරිබත් එහෙම හදනකොට කිසිම දෙයක් ඉඳුල් කරන්න හොඳ නැහැ. අතිරස ඒ වගේ ඒවා කැවුම් අපි හැදුවා. ඒවා කිසිම දෙයක් ඉඳුල් කරන්නේ නැතුව හදන්නේ. යාළුවනේ ඉතින් මේ දාන දිනනවා නම් අනිවාර්යෙන් කිරි ඒ වගේම පිලි දේවල් කන්න හොඳ නැහැ. අපේ ගෙදර ඊට පස්සේ ඒ කියන්නේ අපි සඳුද හේදුවා. ඊට පස්සේ සඳුගේ හේදුව දවස් ඉඳන් එතකොට කිසිම පිලි જાතියක් කිල්ලක් හවුවෙන්න හොඳ නැහැ. ඒ වුණොත් ඒ කියන්නේ හොඳ නැහැ. කිරියම්මාවරට එහෙම හොඳ නැහැ. යාළුවනේ ඉතින් මම ඔයගොල්ලන්ට මේක ඉස්සෙල්ලා කිව්වා. ඉතින් මම මේ වීඩියෝ ගේන්න ඕන හින්දා තමයි මට ඉතින් ගේන්න හද වීඩියෝ ගේන්න බැරුනේ. මම මේ වීඩියෝ අනිවාර්යෙන්ම ඉදිරියේදී ගේන්න. යාළුවනේ ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනදී අපි අග්ගලා තමයි දැන් බෙදන්නේ. යාළුවනේ ඉතින් දැන් ඔයගොල්ලන්ට වෙනවද අපි මේ පැත්තෙන් බෙදාගෙන යන්නේ හැඳි කැවුම්. යාළුවනේ දැන් ඉතින් ඔයගොල්ලන්ට පේනවාද අපි පොල් කටු වලට කෝපි තමයි වක් කරන්නේ මේ. යාළුවනේ දැන් ඉතින් ඔයගොල්ලන්ට පේනවාද අපි තැඹිලි තමයි මේ බෙදන්නේ. යාළුවනේ මේ දැන් බෙදන්නේ කිරි ටොපි.
බුදුරජාණන් වහන්සේටද ධම්මං සියලු සත්‍යයන් කෙරෙහි තිසිත දේශනා කරන ලද්දා වූ මధుමధు මුද්‍රලර්ථ නිරත මනෝහර පුරවී කනාද නිර්විශේෂාංග මధుරාසරයෙන් දේශනා කර වදාන ලද්දා වූ සූත්‍ර පිටකය අභිධර්ම පිටකය විනය පිටකාන්තින් ඒ සකලාභ සම්පූර්ණ කාසීකත්තා වූ සපයාරිත ලෝකෝත්තර ශ්‍රී සතරාජ්‍ය කෙරෙහිද යාළුවනේ දැන් ඉතින් ඔයගොල්ලන්ට පේනදී කිරි අම්මාවරු දානේ දුරු කරනවා. යාළුවනේ දැන් ඉතින් ඔයගොල්ලන්ට පේනවද දැන් ඉතින් කිරි උතුරවන්න තමයි හදන්නේ. යාළුවනේ දැන් ඉතින් ඔයගොල්ලන්ට පේනවද අපි ලිප මේව කරගත්තා. අවුලව ගත්තා. දැන් ඉතින් ඔයගොල්ලන්ට පේනවද ටිකක් උඩට ඇවිල්ලා තියෙන්නේ. ආ බලමු ඉතින් කිරි උතුරන විදිය. යාළුවනේ තව ටිකයි තියෙන කිරි ඉතිරෙන්න. හරි යාළුවනේ ඔයගොල්ලෝ දැක්ක විදිහට ඉතින් කිරි අම්මලා ඉන්න පැත්තට තමයි ඉතින් කිරි ඉතුරුනේ. යාළුවනේ ඉතින් මම ඒ සිග්නල් එක දුන්නේ දැන් 4:40 වෙලාව. යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවා කිරි අම්මලා දානේ බඩු ටික අපි පැක් කරනවා. යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා අපි කිරි අම්මලාට දුන්න පිළිකර තමයි ඒ කියන්නේ. යාළුවනේ ඔයගොල්ලෝ හිතලා ඇති මේ ආපු පැත්තෙන් නෙවෙයි යන්නේ කියලා. ඔව්. ඇත්තටම ගොත් ආපු පැත්තෙන් නෙවෙයි යන්නේ. අපි පිටිපස්සේ දොරෙන් තමයි යන්නේ. ඔයගොල්ලෝ බැලුවේ මේ අවසාන කිරියම තමයි මේ පැදුරු ඒ ටික අරන් ගිහිල්ලා මුට්ටියක් තියෙන එතන. ඔයගොල්ලෝ බලන් ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා.
ඔයගොල්ලෝ පේනවා ඉතින් ඉස්සෙල්ලා අපි එනකොට මේ පහන්නට පත්තු කරගෙන තමයි මේ කිරියම්මල ආවේ. දැන් යනකොට මේ පහන ඉවාගෙන තමයි කිරියම්මල යන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා ඉතින් පහන් නිවෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ගින් ඒක ඉවරනකම් එක්කෙනෙක් ගින් තෙල් දැම්මා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන තියෙන කලය ඒ කලේ වතුර ගාලා මේ කලේ බිනින්න ඕන. යාළුවනේ දැන් ඕන පේන ඇති ඒ ගෙනාවු සලු කෑල්ල ඔළුවලින් තියාගෙන දානේ බඩු ටික ඒගොල්ලෝ ඔළුවට තියාගෙන තමයි ඒක අරන් යන්නේ. හරි යාළුවනේ දැන් ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ. මොකද කිව්වොත් දැන් එළි වෙලා නිදා ගන්නත් ඕන. දැන් 8යි ගණන් කරන වෙලාව. ඉතින් channel එක subscribe කරන්න තමයි සබස්ක්‍රයිබ් කරලා bell එක නැත්නම් දාලා තියාගන්න. මම live with අනුව